හරිද මේ ඊළඟට වැඩිම ලකුණු තියෙන පාඩම Excel. මේකයි මුලින් බලමු කොලම් එකක් කියන්නේ මොකක්ද කියලා. කොලම් නේම් කරන්න මේ පැත්ත A B C D ඒ විදිහට නම් කරන්න කොලම් 1 2 3 4 5 කියලා කියන්නේ rows. හරිද? කොලම් එකකුයි rows එකකුයි එකතු වෙලා හැදෙන එකට මේකට කියනවා A1 කියලා. මේ name box කියලා. හරිද? ඊට පස්සේ අපිට ඕන මෙන්න මෙතන හරිද හැම වෙලාවෙම දැන් මේක සිලෙක්ට් කරලා මෙන්න මේකට කියන්නේ fill handle එක කියලා. fill handle එකෙන් කරන්න පුළුවන්. මේකෙන් අපිට ඕනයක් මෙහෙම ඇදන් යන්න පුළුවන් මේ. හරිද? ඒ කියන්නේ data drag and drop කරන්න එහෙම කරන්න පුළුවන් මේකෙන්. මේ තව මේක පල්ලෙහාට දෙන්නත් පුළුවන්. මේ ඕන විදිහට ගෙනියන්න පුළුවන් මේක ඒක පැති වල. හරි. එතකොට සෙල් එකක් කියන්නේ මෙන්න මේක. මේ කොලම් එකකුයි රෝ එකකුයි හම්බෙන තැන හැදෙන සෙල් එකක්. හරිද? මේ මෙන්න මෙතන තියෙන name box එක. හරිද? මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ? ඒක මේ ගානක් හදද්දිම බලමු මෙතන මොකක්ද තියෙන්නේ කියලා. හරිද? අපි දැන් මේකට මේ පොඩි Excel එකක් හදමු අපි. පොඩි Excel එකක් හදමු පන්ති ලකුණු දාලා. හරිද? අපි මේකට name කියලා දාමු. ඊට පස්සේ name කියලා දාලා ළමයි ටිකක් දාමු. හරිද? මේක දැම්මම මේක සිලෙක්ට් කරලා මෙතනින් මේක ගන්න පුළුවන් මේ. හරි දෙනෙක් දාමු. හරිද? සබ්ජෙක්ට් එක දාමු. P6 P6 chem max bio කියලා දාමු. හරිද? ඊට පස්සේ total rank හරි ඔව් දාමු. නිකන් ලකුණු ටිකක් දාය.
හරිද කොහොමද ආතල් එකට හරිද කොහොමද හරිද ඊට පස්සේ සෙල් රේන්ජ් එකක් තෝරගන්න ඉතින් සෙල් රේන්ජ් එකක් තෝරගන්නේ මෙතනින් කර්ස් එක තිබ්බා මෙතන පිල් හැන්ඩලෙන් අල්ලගත්තා මෙහෙම අරන් ගියා අනේ අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම එක්සෙල් කෝඩ් එකක් ගහද්දී අනිවාර්යෙන් සමාන ලකුණු දාන්න සමාන ලකුණු දැම්මත් නැත්නම් පේපර් ලියන්න එපා ගෙදර එන්න වැඩක් නැහැ සමාන ලකුණු දාන්න නැති ඔක්කොම වැරදි ඉස්සර මාත් ඔය සමාන ලකුණු දාන්න ඕල් දෙකක් ලියලා බිඳුවයි හරිද සමාන ලකුණු දැම්ම නැත්නම් ආ එක්සෙල් A1 දන B1 දන C1 කියලා ලියලා මෙතන අපි සිරිමාල් ලකුණු හොයන්න හරිද B1 වාන වෙන වැඩි B1 දන C1 දන හරිද D1 දන E1 කොහොම ගහලා එන්න ගල බලන්නකො එතන එකේ එන්නේ ඒ විදිහටම තියෙනවා හරිද ඒක එතන ඒ විදිහටම තියෙනවා හරිද ඒ විදිහටම තියෙනවා හරි සමාන ලකුණ ගහලා ගන්නකො වෙන වැඩි බලන්න මොකක්ද තියෙන්නේ හරිද ඒක මෙහෙම කියලා අවස් සිලෙක්ට් කරන්න තියෙන්නේ දාන හරි මේක දාන මේක දාන මේක දාන හරි ඔබ ගල්ලා එන්ටර් කියන එක 180 හරි මෙතනින් මෙහෙම අල්ලගෙන මෙතන ෆිල් හැන්ඩල් එකකින් මේක දිගේ මෙහෙම අරන් ගියා ඔය දෙන්න ලකුණු ටික හරිද ඕක පැහැදිලිද හරිද මේ දෙන්න මොකද්ද මේක මේ දෙන්න ෆෝමියුලා වා මෙතන වැටෙනවා මෙතන කර්සර් ගියාම වැටෙනවා මේක හරිද මේ මොකද්ද මේක නේම් බොක්ස් එක හරිද හරි දැන් අපි දැන් මේ හොඳට බලන්න මෙන්න මේක හොඳට තේරුම් ගන්න මේක වැටලා තියෙන B2 C2 D2 E2 ඔයා බලන්න මේකේ මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා හරිද මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ මේකේ රෝ නම්බර් එක මොකද්ද වෙලා තියෙන්නේ රෝ නම්බර් එක 2 2 2 වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද B කියන එක B C D E හරිද ඔන්න බලන්න දැන් කරන වැඩේ මම මේ දෙකට ඉස්සරහින් රෝ නම්බර් එකක් දාමු අපි මේ දෙකට ඉස්සරෙන් අපි ඩොලර් මාක් එකෙන් වෙන වැඩි බලන්න මේ ලකුණු හොඳයි පට්ට ලකුණු තමයි මේකෙන් එන්නේ හරිද මේ දෙකට ඉස්සරෙන් ඩොලර් මාක් එකක් දැම්මා දෙකට ඉස්සරෙන් ඩොලර් මාක් එකක් දැම්මා හරිද කළා බලන්න මේක අත්තේ උනේ යෝ ෂිට් දෙන්න හරි එන්න දුන්නා කර්සර් කරන් මෙහෙම දැන් ගියා හරි හරි නේද උඩ කතු හරි නේද හරි වෙන්න ඕනේ හරිනේ හරිනේ හරිද ඊට පස්සේ අපි මේක රෑන්ක් එක සෙට් කරන්න වැරදුනා මොකද්ද මේ අපි මේකට ඉස්සරහින් දාමු ඩොලර් මාක් එක හරිද මේකට ඉස්සරහින් ඩොලර් මාක් එකක් දාමු මේකට ඉස්සරහින් ඩොලර් මාක් එකක් දාමු
මේක ඩිස්ටෝට් ඩෝමක් එක්ක දැන් එන්න කරන්න ඒත් එන්නේ මොකද්ද අරගම තමයි හරිද බොත් වෙනසක් කරලා නැහැ මම මේ ෆිල් හැන්ඩල් එක මේක දැන් යමු මොකද සීන් එක ඒක දැන් ගියෝ ඉතින් දැන් මෙතන B මෙතන පැහැදිලි කරන්නේ මේ දෙක කියන සෙල් එක වෙනස් කරන්න එපා කියන එක දෙක කියන රෝ එක වෙනස් කරන්න එපා කියන එක මේ දැන් ගියාම අපි මේ දැන් දෙක කියන සෙල් එක වෙනස් කරන්න එපා කියන එක තමයි මම කියන්නේ. ඔයාලට මේක දිහා හොඳට ඊළඟ ගත්තව කරලා බලන්න. දැන් මේක දින එක බලන්න. දැන් මේක අපි දැන් හොඳට බලන්න සීන් එක. දැන් ඉස්සෙල්ලා දෙක කියන එක අපි මේව කරෝදින් දෙක කියන එක අපි නිරපේක්ෂ කරෝදින් දෙක කියන එක විතර දෙක කියන එකේ තියෙන එක විතරයි තියෙන්න පුළුවන්. හරිද? දෙක කියන සෙල් එකේ තියෙන එක ඒ විදිහට මෙන්න ඕනේ පල්ලෙහාට. හරිද? එතකොට මේක අපිට කොලම් නම්බර් එකට ඉස්සරහින් දැම්මොතින් කොලම් නම්බර් එකට ඉස්සරහින් දැම්මොතින් කොලම් නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. කොලම් නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොකද්ද? 2 3 4 ඒ කියන්නේ දැන් මේ මෙතන ඇවිල්ලා තියෙන එක බලන්න. මෙතන ඇවිල්ලා තියෙන B මේ ඩොලර් මාක් එකත් එක්ක B2 වෙවිලා තියෙනවා. මෙතන ඇවිල්ලා තියෙන මොකද්ද? ඩොලර් මාක් එකත් එක්ක B3. මෙතන ඇවිල්ලා තියෙන මොකද්ද? ඩොලර් මාක් එකත් එක්ක B4. මෙතන ඇවිල්ලා තියෙන මොකද්ද? ඩොලර් මාක් එකත් එක්ක B5. B6. හරිද? මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? රෝ නම්බර් එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරිද? රෝ නම්බර් එක නෙමෙයි. වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? කොලම් නම්බර් එක. ඔය නිරපේක්ෂ කෝෂ ලිපියේ මොකක්ද වෙන්නේ? මෙතන හරිද? වෙලා තියෙන දේ පැහැදිලි එතකොට. අපි වෙනස් කරමු මේක. හරිද? අපිට ඕන නම් පුළුවන් තව මේ වගේ සීන් එකක් ගන්න. හරිද? අනිවාර්යෙන් සමාන ලකුණ ගන්න ඕනේ. සමාන ලකුණ ගහලා එකතුව. එකතුවට මොකක්ද කියන්නේ? සම් එක. සම්. හරි ෆන්ක්ෂන් එක සම් ගහලා මේකේ ඉඳන් කොලන් එක දැම්මා. මේකේ ඉඳන් සම් එක ගහලා කොලන් එක ඔටෝම එනවා. ඊට පස්සේ මෙතෙන් එනවා. ගාලා එන්ටර් කරා. 180. හරිද? ඊට පස්සේ ඉඳන් මෙතෙන් මේක සෙල් එකතු කරලා එන්ටර් කරා. ඔය ටික තමයි. එතකොට මෙතන මොකක්ද දෙන්නේ? B3 ඉදා E3 ඊට වෙයි. B4 ඉදා E4 ට. හරිද? ඔහොම. ඊට පස්සේ මේක රෑන්ක් එක හොයන්න අපි මොකද්ද ගහන්නේ? මෙතන ගහන්නේ මේක සිලබස් එකේ නෑ. රෑන් කියලා ගහලා සමාන ලකුණ ගහන්න දැක්කන ඉන්නේ නෑ. සමාන ලකුණ ගහලා රෑන්ක් ගහලා EQ කියන එක ගන්නවා හරි. කියලා ගහලා මේ හරිද? මොකද ගහන්න ඕනේ මෙතන? F2 නේ ටෝටල් එක.
F2 ගහලා හරිද F2 ගහලා කමා එකක් දානවා F2 ගහලා කමා එකක් දානවා කමා එකක් දාලා ඩොලර් මාක් එක දාලා නිරපේක්ෂ කරන්න ඕනේ කෝෂලිපේ කරනවා අපි F2 දාලා අපි F2 ඉඳලා F6 ට කියලා දෙමු F2 ඉඳන් F2 ඉඳන් F6 කියලා දෙමු හරිද එන්ටර් කරමු රෑන්ක් එක 5 හරිද මොකක්ද ඒ උනේ හරිද මෙතන තියෙන්නේ මෙතන වැටලා තියෙන්නේ මොකක්ද F3 එක F3 F7 කියලා වෙලා තියෙනවා මේ වෙනස් වෙලා තියෙනවා මේක වෙනස් වෙලා තියෙනවනේ හරිද ඒක බලමු මේ රෝ නම්බර් එකට ඉතරක් දාලා බලමු ගියානේ අර මොකද මොකක්ද වෙලා තින්නේ මේ F2 වෙන F6 F2 වෙන F6 F2 වෙන F6 මේ රෝ එකක් දිගේ පල්ලෙහාට යද්දි මොකද වෙනස් වෙන්නේ කියන්නකෝ රෝ එකක් දිගේ පල්ලෙහාට යද්දි මොකද වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ දැන් මේකේ කොලම් නම්බර් එකයිනේ රෝ එක වෙනස් වෙන්නේ ඒක රෝ නම්බර් රෝ එක අපි මේ කරන්න තමයි රෝ එක එක විදිහට තියාගෙන තමයි මේ ඩොලර් මාක් එක දාන්නේ කොහෙටවත් වෙනස් වෙන්න එපා කියන තමයි ඒක දාන්නේ අපි කොහෙටවත් වෙනස් වෙන්න එපා කියන තමයි ඒක අපි දාන්නේ රෑන්ක් කියන ෆන්ක්ෂන් එක නැහැ අපිට තියෙන මැක්ස් එකයි මින් එකයි